දා උදේ 7ට. ඔව් 6:45 විතර ඇත්තටම ඔය දුරකථන එතුමා උදේ 4 විතර මෙහෙම මොමන්ට් එකක් තියෙනවා නන්දිකඩා කලපුවේ සද්දයක් තියෙනවා කියලා. එතන ඉඳලම නිින්ද ගියෙත් නැහැ. පාන්දරම නැගිටලා මේ පුදුකුරිප්පු හන්දියට පොඩ්ඩක් මෙහෙන් තමයි මම හිටියේ නැවතිලා. පුදුකුරිප්පු හන්දියට ගිහිල්ලා හැරෙනවත් එක්කම ඒ කාලේ 8 වෙනි කාර්ය සේනාංකාධිපති දැන් රේගු අධ්‍යක්ෂ ජෙනරල් රයිප්‍රියගේ කැබ් එක ඉතා වේගෙන් පුදුකුරිප්පු හන්දියෙන් දූවිලි උස්සගෙන ගියා. මගේ රියදුරා හිටියේ උපාලි සමරකෝන් මං ගුවා රයිප්‍රිය සර්ගේ කැබ් එක පස්සෙන් ඇදපන් කියලා. ඒ කැබ් එක එහෙම යන්නේ මොකක් හරි එකකට. මොන තොරතුරක් ඒක ඇතුලේ තියෙනවා මං ගෝ ඒක පස්සෙම කියලා ඇදපන් කියලා. කොහොම හරි හමුදාවේ රියදුරකට කිසිසේත්ම දෙවෙනි වෙන්නේ නැහැ. මගේ හිටපු රියදුරා උපාලි සමරකෝන් ඔහු ගසුඩත් එළවනවා. ඒ වගේ જાති මුල්ලුඩින් ඩබල් කැබ් එක එළවනවා රියදුරේ. ඉතින් ඔහු ගියා නන්දිකඩා කලපුවේ වම් මියුරේ මේ ජෙනරල් රයිප්‍රිය බැස්සනේ මේ කැබ් එකෙන් පැන්නා වගේ මම දැක්කේ. මමත් ඔහු පස්සෙන් අඳුරනවා මම. පස්සේ නැහැ ඔහුගේ සේනාංකය තමයි මේක මම වාර්තා කරන්නේ. මම ගියා ඒ පස්සෙන් යනකොට මූවමන්ට් එකක් තියෙනවා. මේ ඇටැක් කරන්න දැන් ජෙනරල් ගුණරත්න සහ පිරිස් වලට හමුදාව දෙනුත් කරමින් හිටියේ මූවමන්ට් එකක් තියෙනවා නේද කලපුවේ කියලා. ඒක ප්‍රභාකරන් ඉන්නවද කියලා කවුරුත් දන්නේ නැහැ. මූවමන්ට් එකක් තියෙනවා ඇටැක් එකක්. ඒතකොට මේ ඒරියා එක 4 වෙනි විජය බාබා හමුදාවේ. හමුදාවේ දැන් අර පැත්තෙන් 8 man team දෙකක් හෝ තුනක් බහලා යුද ටැංකිත් වටේටම දාලා යුද ටැංකිවල මේ කලපු කැලලට ප්‍රහාරයක් එල්ල කරලා මම මේ ජෙනරල් රයිප්‍රියත් එක්ක ඒ කාලේ කර්නල් ඔහුත් එක්ක බහපු ඒරියා ගිහුණා. 4 වෙනි විජය බාබා රෙජිමෙන්තුවේ යන දෙන්නේ දාරි රෝහිත අලුවිහාරේ ඔව් බලසේනාධිපති හිටපු ලන්දකමගේ මහත්තයත් එක්ක හමුදාව සෙට් එකක් නන්දිකඩා කල්පි බහලා මේ ඇටැක් එක යන පැත්තට යනවා. දැන් මම දැන් තීරණයක් ගන්න ඕන ඒ පිරිසත් එක්ක යනවාද නැත්නම් මේ පැත්තට වෙලා හැක බේරගෙන ඉන්නවද කියලා. දැන් යන්නේ මම අර මුලින්ම කිව්වා සහසම්බන්ධයි මේ කතාව අපේ තාත්තා කියපු බෝම්බ වලලු 300ක් දාපු මරාගෙන මරන 300ක් ඉන්න කළු කොටි 50ක් ඉන්න ප්‍රභාකරන් ගාවට දන්නෙත් නැහැ මේ යන්නේ. දැන් මම තීරණයක් ගන්න ඕනේ. මම හවුන අමිලානන්දගෙන් යනවද බං කියලා. යම් කිව්වා. ඉතින් පස්සේ ඔබ ඔය අහන ප්‍රශ්නෙට උත්තරේ හොයාගෙන යන ගමන ආරම්භ වුණා. අපිත් එක්ක ගිහම හමුදාවට පිළි තියාගෙන ගියේ. අර පැත්තෙන් ආපු හමුදාවට පිළි තියාගෙන ආවේ. පයි 4 වෙනි ජීවා පාබල රෙජිමෙන්තුවේ නන්දිකඩා කලපුවේ මුලතු පැත්තෙන් තවත් 8 man team එකක් බහලා දුන්නා 8 දෙනා කණ්ඩායමක්. මම දන්නේ නැහැ සංජීව මට බොරු කියන්න බෑ රටට. අහවල් සොල්දාදුවා අහවල වෙලාවෙ වෙඩි තියලා ප්‍රභාකරන් මරනවා කියලා මට කියන්න බෑ. මම දන්නේ නැහැ එහෙම. හැබැයි 8 man 3ක් හෝ 4ක් එක දිගට මේ කල්පු කෑල්ලට ගහලා අපි කල්පු කෑල්ලට ගොඩ වෙනවත් එක්කම මම දන්න විදියට සාජන් නවරත්න හරි ඒ වගේ නමක් තියෙන මේ රණවිරුවේ එකපාරටම ඔහුගේ අනදෙන් නිලධාරියට කතා කරලා මේ සර් බඩුව වුණා කිව්වා. සාජන් නවරත්න වෙන්නේ මට මතක නැහැ ඒක හරියටම නවරත්න ඇතුළු 8 man team එකේ ඒ වෙනකොට හිටපු ලීඩර් 8 දෙනා කණ්ඩායමේ හිටපු සහෝදර රණවිරුවා බඩුව වුණා කිව්වා. බඩුව වුණා කියලා අදගෙනත් වෙනවා පෙවුණා. කල්පු වතුර දිගේ. හැබැයි මම යමිලානන්ද ඉස්සරහට ගියා මට ඒතර ප්‍රශ්නයක් තිබුණා සංජීව මම ජර්නලිස්ට් කෙනෙක්. මට වැදගත් දර්ශනයක්. ඒ නිසා මම ඔහුට කිව්වා මේ ඇදගෙන එන්න එපා ඩැමේජ් දෙයි. පොඩ්ඩක් උස්සන් ඉන්න කියලා. පොර ලොකුවට කේන්ති ගියා. ඒ රණවිරුවේ තනියම 4 5 දෙනාටම කේන්ති ගියා. මූ කර තියන්නද කියන්නේ කියලා. ප්‍රභාකරන් කර තියන්න බෑනේ. ඒක සාධාරණයි. අවුරුදු ගානක මේ මා විනාශයක් කරපු රස්තවාදියෙක්. හැබැයි මම දැක්කේ අරක. මොහ කලපුවේ ඇදගෙන ඇවිල්ලා මේ වෙලාව ඩැමේජ් වෙලා අඳුර ගන්න බැරි වුණොත් මේ බොඩි එක. මේක ප්‍රභාකරන් නෙමෙයි කිව්වොත් එහෙනම් මම දන්නවා ආපහු අර මං කියපු බටේර බලවේගයට කියනවා ප්‍රභාකරන් මරුන්නේ නැහැ කියලා. ඒ නිසා මට ඒකයි වැදගත් උනේ. හැබැයි බලසේනාධිපතිතුමාට සහ අනදෙන් නිලධාරීතුමාට මම කියපු එක ඇහිලා ඔහු කිව්වා නෑ නෑ උස්සලා ගනින්න හරි තියාගන්න මේ උස්සලා ගනින්න ඩැමේජ් වුණොත් එහෙම අඳුර ගන්න බැරි නිසා කියලා. එතන මැරිච් එකනේ ඉඳලා මීටර 20ක් විතර මෙහෙන් තමයි ඔය මගේ ප්‍රවෘත්ති වෙන සහ සියලුම දැනට යන ඔන් කැමරා කට් එක මම ගහන්නේ එතනම තිබිච්ච බංකරේ වැලි කොටයක් තියලා වෙඩි වැදිච්ච තුවාලෙන් ප්‍රභාකරන්ගේ ඇහැ එළියට වැටි තිබුණා. ඒකට එයා මට ඕනි මේ ප්‍රභාකරන් කියලා පෙන්නන්න ඇහැ ඇතුළට දාලා මම මගේ ලේන්සුවෙන් නිල් පාට ප්‍රභාකරන්ගේ බොඩි එකේ ඔළුව බැන්දා. ඒ විසුවල් එකේ බොඩි එක මම මේක බලා ගන්න පුළුවන්. ඔය හිටියේ සම්පූර්ණම ත්‍රස්තවාදී අඳුම පිටින් ෆුල් යුනිෆෝම්. ඔහුගේ 0.1 කියන ඩොග් ටැග් එක හරිය තිබුණා. අයිඩෙන්ටිටි තිබුණා ඔහුගේ ප්‍රභාකරන්ගේ LTT සංවිධානයේ අයිඩෙන්ටිටි. ඊට අමතරව ඔහුගේ කලිසම් සාක්කුවේ තිබුණා නිල් පාට පෑනල් ලියපු මෝටාර් 4යි T56 උඩ 2000 යොමු කියලා ලියපු පතුරන් සහ අවියාවු ලිස්ට් එකක්. හැබැයි මම ඇහැ බැඳලා වැලි කොට්ටේ තියෙනකොට ප්‍රභාකරන්ගේ ඇඟේ රස්නේ කියලා තිබුණේ නැහැ. ඒක මැරිලා සුළු වෙලාවක්. මම ඇඟේ රස්නේ කියලා නැහැ කියන්නේ. මෙච්චර දේවල් දැකලා මෙච්චර දේවල් වාර්තා කරලා මෙච්චර දේවල් කියලා මේක මේ තරම් පැහැදිලි කරලා මේ ප්‍රභාකරන්ට තියා නිකම්ම නිකන් LTT කාර්යකරුවත් අපේ ඉදිරි ආරක්ෂක බලන්නේ රිංගල යන්න බැරි තත්ත්වයක් තියෙනවා කියලා අවුරුදු ගානක් යුද්ධ දුන්න අපි කියලා තියෙද්දිත් අපේ මිනිස්සු සමහර මිනිස්සු අර මං කියපු අර යුද්ධය දියාරු කිරීමේ කණ්ඩායම් කිව්වා පනාගුරට ගෙනාවා කොළඹට ගෙනාවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කනට එකක් ගැහුවා ආයෙ ගෙනහිල්ලා තමයි මැරුණේ විවිධ කතා. ඒ නිසා අපේ මිනිස්සු අවශ්‍ය දේ නෙමෙයි අතපත ගන්න අඳුරේ තමයි අතපත ගන්න. මගෙන් සංජීව ගොඩක් ඇහුවේ ඔබ අහපු ප්‍රශ්න නෙමෙයි ප්‍රභාකරන් පනාගුරට ගෙනාවා කියන්නේ නැත්තද කියලා. මට මේ ජීවිතේ අපේ මිනිස්සු ගැන යම් හිරිකිතකුත් දැනුණා. ජීවිත කීයක් කැප කළාද අහදේ සිද්ධ වුණේ. ඒක හැල්ලුවට ලක් කරගන්නේ අපේ මිනිස්සු ප්‍රභාකරන් කොළඹ ගෙනල්ලා මැරුවද හරි මැරුවද මෙහෙම මැරුවද කියලා. ඒකෙන් හැල්ලුවට ලක් වෙන ඉදිරි ආරක්ෂක වල හිටපු වීර රණවිරුවා. ඔහු ප්‍රභාකරන්ගේ මුණට මුණ ගහගත්තා. ප්‍රභාකරන් ගාව තිබිච්ච සහ ප්‍රභාකරන් වටේ ඔය මම කියන දවසේ සංජීව තවත් කළු කොටි හොඳ හැඩි දැඩි කොටි 12 දෙනෙක් විතර මල කන්දන් තිබුණා. ප්‍රභාකරන්ගේවත් ඒ 12 දෙනාගේවත් අපි ආවුද එකවත් පතුරුමක් ඉතුරු වෙලා තිබුණේ නැහැ. අවසන් පතුරුම දක්වා ගහලා තමයි උන් මැරිලා වැටලා තිබුණේ. ඒ තරම් උණු මුණට මුණ සැකේ යෙදුණා. ඒක බ්‍රේකින් නිවුස් එකක් යන තරම් ආලින්දේ ඉඳන් මේ ලස්සන රූපරාම ටිකක් බලන තරම් සුන්දර නෑ. ඒක හරි අසුන්දරයි. ඒ අසුන්දර අත්දැකීම් තුලින් සුන්දර රටක් මිනිසුන්ට හදලා දෙන්න 2009 මැයි 19 වෙනිදා උදේ 8:20 වගේ වෙනකොට අපේ වීර මිනිසු ටික නොමරන මිනිසුන් අද විශ්‍රාම ගියත් දැනට හමුදාවේ සේවයේ යෙදුණත් මරණයටපත් වුණත් තුවාල වෙලා අභිමන්සල ඇතුළු කොහෙද තැනක හිටියත් උන් තමයි මේ රටේ අර අපි ඉගෙන ගත්ත වීර පුරන් අප්පු කොංගාලේ වල බන්න දුටුගම රජුරු වගේ වීර පරම්පරාවේ මිනිස්සු මෑත කාලේ ඔබයි මායි එක්ක සජීවීව හිටපු දසමහා යෝධයෝ අපිට හිටියා කියලා අපි කතා වල අහනවා. මම දසමහා යෝධයෝ 10 ගණක් නන්දිකඩ කලපුවේ මාන්නුලදී මාන්කුලම් වල මල්ලාවි වල වෙඩිතල තිබ්බල ජයපුරම් වල මුල තිබ්බල 10 ගණක් මම යෝධයෝ දැකලා තියෙනවා. යෝධයෝ තමයි. යෝධයන්ට වැඩි හයියක් ඒ මිනිස්සුන්ට තිබුණා. ඒ නිසා ඔය ප්‍රභාකරන්ට ගැහුවා. ප්‍රභාකරන් මැරුණා. ප්‍රභාකරන්ගේ LTT සංවිධානය ඉවරුණා. එතනින් යුද්ධ ඉවරුණා කියනකට වඩා අඟලෙන් අඟල ඒ යුද්ධේ මහා වචනෙන් කියන්න බැරි අමුතු කතාවක් තිබුණා. ඒක වචනෙන් කියන්න බෑ. ඒක කැපකිරීමක් කියලා මම කියන්නෙත් නෑ.
ඒකට කියන්නේ මට දැනෙන දේ නම් ඒකට ධෛර්යය. හැබැයි මිනිස්සුන්ට තියෙන ධෛර්යයට වඩා වෙනස්. බීම බෝතල් වල පියම් වගේ බැම්මේ වැටිලා තියෙන බට්ටෝ ටික දිහා බලාගෙන බැම්ම උඩින් පැනලා LTT ඒරියා එකට යන හිතක් මට නැහැ සංජීව. හැබැයි සොල්දාදු යනවලු කියන්නේ. ඒ ගිමුණ සතමයි නන්දිකඩ වලින් ඉවර වෙන්නේ. නන්දිකඩ කලපු හම්බෙන්නේ ඉස්සෙල්ලා ආරක්ෂක බැමි කලපු මුඩු බිම් වෙල්ලායවල් වැව් හැම තැනක්ම පව කරා මේ ගමන. තල්ගස් මණ්ඩි මැදින් කියලා තියෙන්නේ. ඒ නිසා ඒ මිනිස්සු අර මැයි 19 වෙනිදා කොඩිය දැම්මට එහා ප්‍රභාකරන් මැරුණා අපි කොඩිය දැම්මා. කියන එකට එහා කතාවක්. අපේ මිනිසුන්ගේ හිතවල ලිය වෙන්න ඕනේ ජීවිතුන් අතර ඉන්න මිනිසුන්ගේ. ඒක මහා වංශේ ලියුණා කියලා වැඩක් නැහැ. ඒක මහා වංශේ ලියුණා කියලා වැඩක් නැහැ. ඒක තවත් කොහරි පොතක කොහරි ලියුණා කියලා වැඩක් නැහැ. ජීවිතුන් අතර ඉන්න හැම එකෙක්ම අලුතෙන් ඉපදින හැම එකෙක්ම දැනුවත් වෙන්න ඕන දැනගෙන ඉන්න ඕනි. අපිට මේක හැදුනේ කොහොමද කියලා. ඒක එසේ මෙසේ කැපකිරීමක් නෙමෙයි. ඕක තමයි ප්‍රභාකරන්ගේ අවසානයේ සිද්ධ වෙච්ච දවස. අටුවාටි කාර ඔබ කිව්වාගේ තිප්පණි වැඩක් නැහැ. අවසන් උන්නේ දක්වා ප්‍රභාකරන් ගහගත්තා. වට කරපු හමුදාවකට මුණ දෙන්න ප්‍රභාකරන්ට සිද්ධ වුණා. පුතා මරනවා බලන් ඉන්න සිද්ධ වුණා. අන්තිමට ෆේස් ටු ෆේස් හමුදාව ඇවිල්ලා පඩේකට ගණන් ගත්තේ නැති. හමුදාව. සත පහකට මායින් කරේ නැහැ. කිලිනොච්චියට සාමුගුසුන් අසං කරන්න එන්න කිව්වම මම වෙනම එන්න කියලා කියපු පොර ටොක්ස් දීපු ප්‍රභාකරන්. අපේ හණවිරුව අතින් බල්ලෙක් වගේ නන්දිකඩ කල්පුවේ මරුන් කෑවා. මිනිස්සෙකුට බල්ලෙක් කියන්නේ ඇයි කියලා කවුරු හරි අහුවොත් බල්ලෙකුට අපහාසයක්. ප්‍රභාකරන් සමාන කරන එක ප්‍රභාකරන් බල්ලෙකුට වඩා පහත් තත්ත්වයක වැඩ කරපු මිනිහෙක්. ඒක මම කියන්නේ අපේ මේරියා එකේ කැපිටි කොල්ලෑවේ හෝ වෙනත් තැනක බුත්තල හෝ කොළඹ හෝ බෝම්බයක් පුපුරපු හින්දා නෙමෙයි. තමන්ගේම ජාතිය වෙච්ච, තමන්ම රැකගත්ත, තමන්ට රැකවරණය දීපු, තමන්ට පෝෂණය දීපු දෙමළ මිනිස්සුන්ට ප්‍රභාකරන් වෙඩි තිබුවා ඒරියා එකේදී. හමුදාව පැත්තට යනවා කියලා. මිනිස්සු මැරුණා. මට හම්බුණා වයසක අංකල් කෙනෙක් සංජීව පස්ස සම්පූර්ණම ගලවලා ගිහලා මිනිස්සයාගේ වෙඩි තියලා. ලේ වැක්කිරන අවුරුදු 80ක විතර මිනිස්සෙක්. තව මිනිස්සෙක් මට හම්බුණා එද්දි කිහිල්ලට යටින් ඇවිල්ලා හිල් කරගෙන ගිහලා ළමයා මැරිලා කැලිය ඇතුලේ වල දාලා ආවා කියලා කිව්වා. මේ අර සජීවීව පටාචාරාවල් හිටියා. දෙන්නේ කතා වෙලා තිබුණා මම මෙතනින් පණිමු ජීවතුන් අතර ඉන්න එක්කෙනා ළමයි දෙන්න බලගමු කියලා. හැබැයි ඒක වෙලා තිබුණා. අම්මා මැරිලා තාත්තා විතරක් ළමයි දෙන්න අර මේ හමුදාවට ඇවිල්ලා හිටියා. ඒකම කිව්වේ ප්‍රභාකරන්ගේ මේ චත්‍ය මෙන්න මෙච්චරයි කියලා සීමා කරන්න බෑ. ඊට අමතරව පුට් සයිකලෙන් T56 ගෙනියලා දාගෙන යන තරුණයාට කඩේ මුදලාලි අවශ්‍ය බඩුව ළඟට ගෙනත් දුන්නා. අභිමානයක් හැදුවා LTT තුල. හදලා මේ මහා විනාශයට ගියා. හැබැයි මම අර යුද්ධේ වාර්තා කරන්න අඹ ගහයට ඉඳන් සුදර්මන් රදලියගලට මහත්තයාට හා කියලා පොරොන්දුනේ දැන් සංජීව අවුරුදු 11ක් වයස එක යුද්ධේ දන්නේ නැහැ. ඒ කාලේ අවුරුදු 10ක් වයස එක දැන් 21යි. උන්ටත් යුද්ධේ ලොකුවට අත්විඳින්නේ නැහැ. අන්න ඒ දේ රටකට උදා කරන්න ඕන නිසා තමයි අර කැපකිරීම සියල්ල කරන්න ගියේ. මම කරපු කැපකිරීම නියපොතු මලක තරම් නම් හමුදාවේ රෙකෝඩ් ගණක් කරලා තියෙනවා. ඒ මිනිස්සු ඒ කැපකිරීම කරේ ඔන්න මම කියපු එක හදන්න. වෙඩි හඬ ඇහෙන්නේ රටක් අවුරුදු 11ක දරුවන්ට තියෙනවා. උන්ට ඇහිලම නැහැ වෙඩි හඬ. ඒ නිසා ඒක අමරණීයයි. දුර්ගම රජු කවුද කියලා ඇහුවොත් නොදන්න පොඩි එකෙක් නැහැ. දුර්ගම රජු මැරිලා. හැබැයි දුර්ගම රජු අමරණීයයි. මිනිස්සු මැරෙනවා. වීරත්වය මැරෙන්නේ නැහැ. 2009 වෙනකම් 2009 මැයි 19 වෙනිදා ප්‍රභාකරන් මරපු එක විතරක් නෙමෙයි ස්වර්ණමය යුද්ධය. ඔබ්බෑකඩුව මහත්තයා විජේමරත්න මහත්තයා ඇතුළු එකී නොකී සියලු රණවිරුවෝ ඒ අවුරුදු 30ක සාපලත් යුද්ධේ මල්ලපුවේ මෙහාට එන්න නොදීපු නිසා තමයි ප්‍රභාකරන් ආවේ නැතු හිටියේ. ඒ නිසා නන්දිකඩ කල්පේ යුද්ධය වුණා. ඒක තමයි විශාලම ජයග්‍රහණය කිව්වට අර කරපු සියලු කැපකිරීම් වල එකතුවක් තමයි 2009 මැයි 18 වෙනිදා පළ දරන්නේ. ඒ නිසා මේ මිනිස්සු ඒ කරපු කැපකිරීම් කවදාවත් සංජීව මැරෙන්නේ නැහැ. ඒවා නොමැරෙන දේවල්. මේ මිනිස්සු මැරෙන්නේ නැති. ඔබ්බෑකඩුව මහත්තයා මැරෙන්නේ නැහැ. මිනිස්සුන්ගේ හිතවල. මම ඒක අරමුණු දෙකක් හිතාගෙන තමයි කරේ. එකක් තමයි සන්ලයිට් කටේ සබන් කිලෝ එක බදු ගෙවන ජනතාව යුද්ධයට කරන වියදම සාධාරණද නැද්ද කියලා මිනිස්සුන්ට ටීවී එකේ මැනගන්න. මිනිස්සු හිතනවා රයිට් හරියට යනවා. ඊයේ මුළුතු වලින් උඩට ගිහිල්ලා. නැත්නම් ඊයේ මුළුතු පේන මානට ගිහිල්ලා. ඊයේ කිලෝටි පේන මානට ගිහිල්ලා. අන්න කිව්වා. ඒක මිනිස්සු බැලලා තියාගන්න මේ යුද්ධෙට. එකක් ඔය යුද්ධ වාර්තා කිරීම මගේ අරමුණනේ. ස්වාධීන රූපවාහිනිය අම්මා පෝෂණය කිරීම ප්‍රධාන අරමුණ වුණාට ඔය මගේ කර්මන. අනිත් එක තමයි මේ මට ඉදිරි ආරක්ෂක වලල්ලේ හිටපු අනදෙන නිලධාරීන් කීප දෙනෙක් කිව්වා මේ උඹලා මේ වාර්තා කරන්න ගත්තන් පස්සේ ඇක්ෂන් හරි අඩුයි හමුදාවේ. ගෙදර ගිහිල්ලා නිවාඩු ගිහිල්ලා එන්නේ නැති වෙන එක අඩුයි. හේතුව මේ උද්‍යෝගයක් ඇති වෙලා බැලුවම අවල් තන කොඩිය දානවා. උන් එන්නේ නැහැ කියලා හිතුවා මුඩිතර යන්න. ආයෙනවා. මෙන්න මේක වෙලා තියෙනවා දැන් කියලා. ඒ නිසා අපි තව මේක 12ටත් ගාලා 4ටත් ගාලා රැනම හැමාරටත් ගාලා පැයෙන් පැයක් ගාලා මේක එක රාමුවකට අරගෙන ගෙනියන තරමට අපි ගෙනච්ච හැබැයි යුද්ධේ මාධ්‍ය මම විතරක් නෙමෙයි සියලු නාලිකායි කරපු කාර්යභාරය තුළ යුද්ධෙට මම හිතනවා 100ට බර ගානක තල්ලුවා. වයසක අවුරුදු 65ක 70ක විතර අංකල් කෙනෙක් පුත් සිටියේ කැෂියර් එකේ ඉන්න ලේඩිට බයින ඉක්මනට දෙන්න පරක්කු කරන්න එපා. වන්නේ මෙහෙම බලන්න යන පරක්කු වෙනවා. වන්නේ මෙහෙම බලන්න යන පරක්කු වෙනවා. එංගල මිනිස්සු බයිනවා. ඒ මිනිස්සුන්ට මේක ටෙලිග්‍රෑම් එකක් ගානට මිනිස්සු ඇබ්බැහි වෙලා තිබුණා. ඒක විනෝදාස්වාදය නෙමෙයි. අර මම කියපු මේ රටේ මිනිස්සු යුද්ධය හරියට යනවා කියන සපෝට් එක තුල තමයි 2009 මැයි 18 වෙනිදා මේක ඉවර කරන්න හම්බුනේ. හමුදාව හිටියත් දේශපාලඥයෝ හිටියත් ජනතාව මේකට උදව් කරනවා නම් ජනතාවගේ දරුවෝ මේකට නොදුන්නා නම් දෙමව්පියෝ මේ විදිහට